සුබ දවසක්. මම මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ දිට්වා සුලිකුණාටුවේ හේතුවෙන් අපේ රටට සිද්ධ වුණු සමස්ත දේපල හා ජීවිත හානි පිළිබඳ සමස්ත විස්තරයක් ඔබ වෙතට දැනුම් දීමට. ඇත්තට මේ වීඩියෝ මගින් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ව්‍යසනයක් ඇති වූ විට ශ්‍රී ලාංකික ජනතාවක් සමවිතම ආදරණීය ජනතාවක් වන අතර ඔවුන් මෙම ව්‍යසනයේදී එකාසේ බැඳී රටට ජාතියට සේවයක් කිරීමට ඉදිරිපත් වෙනවා. ඊට අමතරව යම් වල්පැල තියෙනවා. ඔවුන් ඒ දේවල් මේම ව්‍යසනය අතරේ ඔවුන්ගේ එක න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් ඔබ මාධ්‍ය මගින් දැකලා ඇති. ඒ වගේ කරුණුත් සිද්ධ වෙනවා. ඇත්තටම මේ වගේ මිනිස්සු නෙමෙයි නීන්දිත චුත්ත ජරා ජාතියක් විදිහට ඔවුන් සැලකෙනවා. නමුත් බහුතරයක් ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව අපේ රටට වෙච්ච විපතට ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව මැදිහත් වෙලා කරන මේ අනගි ක්‍රියාව උතුම්සේ සලකමින් මම මේ විස්තර ਵਿਚාරය ඔබට ගෙන එනවා. ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ වීඩියෝට කැමති නම් like එකකුත් දාලා ඔබගේ අදහස් යෝජනා පහලින් comment එකකුත් දාගෙන යන්න. හරි. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපාපු දරුණුම ව්‍යසනය අත් වශයෙන්ම කියනවා නම් මේ ඉතිහාසයේ සිදු දරුණුම ස්වභාවික ව්‍යසනයක් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳ සවිස්තරාත්මක සංක්ෂිප්ත දත්තතොරතුරු ප්‍රමාණයක් මම ඔබ වෙතට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. දැඩි වර්ෂාව සමග ඇති වූ ගම් වතුර සහ නායම් හේතුවෙන් දිස්ත්‍රික්ක 25න් 20කටම අතිශය බලපෑම් සිද්ධ වුණා. විශේෂයෙන්ම මහනුවර, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල දැඩි බලපෑම් ඇති වූ බවට වාර්තා වෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉදිරිපත් කරපු තොරතුරු වලට අනුව මේ වන විට ස්ථීර මරණ 334ක් 355ක් බවත් අතුරුදන් පුද්ගලයන් 366ක් 370ක් අතර බවත් සඳහන් වෙනවා. පීඩාවටපත් පෞල් සංඛ්‍යාව 3,09,000කට වැඩි බවත් එමගින් පීඩනයටපත් වූ අවතැන් වූ පුද්ගලයන් මිලියන 1.1කට අධික බවත් සඳහන්. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 15000කට අධිකයි. ප්‍රධාන මාර්ග 200කට අධික සංඛ්‍යාව අවහිර වී හෝ කැඩී බිඳී ගොස් ඇති බවත් ප්‍රධාන පාලම් 10ක් හා විදුලි සැපයීම් සම්බන්ධතා 65000කට අධික සංඛ්‍යාවක් හානි සිදු වී ඇති බව වාර්තාවල සඳහන් වෙනවා. අපි දැන් දිස්ත්‍රික්ක වශයෙන් බලමු සිදු හානිය සහ බලපෑමට ලක් වූ ප්‍රදේශ. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයට දැඩිසේ බලපෑම් ඇති වූ බව අපි දැන්ටම දන්න කාරණයක්. මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, දොළොස්බාගේ, ගලහ, උඩුනුවර, තැන්නෙකුඹුර, අඟුරන්කිත, නාවලපිටිය, හතරලියද්ද, පුස්සැල්ලාව යන ප්‍රදේශවලට දැඩිසේ අලාභ සිදු වී බව වාර්තා වෙනවා. දොළොස්බාගේ හා ගලහ ප්‍රදේශවල සම්පූර්ණ ගම් නායම් වලින් විනාශ වී වැළලී ගොස් ඇති බවත් පවුල් 150කට වැඩි සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවත් මරණ 88කට අධික බවත් සඳහන්. ගම්පොළ ගලා ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙනවා. විදුලි කණු, ජල නල මාර්ග කඩා වැටීම, තේවතු වැවිලි කර්මාන්තයට දැඩිසේ බලපෑම් ඇති කර ඇති බව සඳහන්. ඊළඟට අපි බලමු බදුල්ල දිස්ත්‍රික්කය. බදුල්ල දිස්ත්‍රික්කයටත් අතිශය දැඩිසේ මෙම දිට්වා සුලිකුණාටුව මගින් බලපෑම් ඇති වුණා. එහි බලපාපු ප්‍රදේශ හැටියට අපිට ගණන් පුළුවන් ඌව පරණගම, වැලිමඩ, පස්සර, හපුතලේ, නාමනුකුල සහ හල්දමුල්ල. ඇත්තට මේ ඌව පරණගම බස් නැවතුම්පල සම්පූර්ණයෙන්ම නායම් මගින් විනාශයටපත් වුණා. පස්සර ප්‍රදේශයේ නිවාස 17ක් පාලම් ගසාගෙන ගොස් ඇති බවත් මරණ 71ක් වාර්තා වූ බවත් නිවාස 611ට අර්ධ හානි සිදු වූ බවත්
නිවාස 119ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවටත් වාර්තාවල සඳහන් වෙනවා. ගම්මාන පාලම් කිහිපයක් සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් ඇත. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේද සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. මෙම ව්‍යසනයේ මගින් අතිශය දැඩි බලපෑමට ලක් වූ තවත් දිස්ත්‍රික්කයක් ඇටියට නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහන් කරන්න පුළුවන්. බලපාපු ප්‍රදේශ කොටගල, තලවකැලි, පදියපැලැල්ල, බලපාන, රම්බොඩ, දයාගම වතුයාය ප්‍රදේශයේ අතිශය දැඩි බලපෑමට ලක් වුණා. ඒ වගේම තේවතු විශාල වශයෙන් විනාශ වූ හා නායෑම වලට ලක් වුණා. රම්බොඩ මාර්ගයේ එනම් නුවරඑළිය මහනුවර ඒ5 මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිර වුණා. වතු සේවකයන්ගේ සිය ගණන් නිවාස අහිමි වුණා. ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට වතු අධිකාරීවරුන්ටද හේතු වුණා. හෙක්ටයාර 8000ක් පුරා තේවතු සම්පූර්ණයෙන්ම නායෑම හේතුවෙන් විනාශයටපත් වුණා. කොටගල හා තලවකැලේ නගරවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම නැවතුණා. මාතලේ දිස්ත්‍රික්කයේ හානි වූ ප්‍රදේශ රත්තොට, උකුවෙල, විල්ගමුව, නාවුල සහ අකුරණ ප්‍රදේශ දැඩිසේ අලාභානීට ලක් වූ ප්‍රදේශ ලෙස සඳහන් කරන්න පුළුවන්. රත්තොට, විල්ගමුව හා නාවුල ප්‍රධාන පාලම් 3ක් කඩාගෙන ගොස් සම්පූර්ණයෙන් විනාශ වුණා. කළුගම් ශාඛා ගම්මාන වතුරෙන් යට වී විනාශයටපත් වුණා. මරණ 23කට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇති බවත් කුරුසිහ වගා බිම් විශාල සංඛ්‍යාවක් හානි වූ බවත් දැනට මේ වන විට වාර්තාවල සඳහන් වී තිබෙනවා. තව දැඩිව බලපාපු දිස්ත්‍රික්කයක් ඇටියට ගම්පා දිස්ත්‍රික්කය සඳහන් කරන්න පුළුවන්. එහිදී බලපෑමට ලක් වූ ප්‍රදේශ ඇටියට කැලණිය, රාගම, තියාරිය, මිනුවන්ගොඩ සහ කිරිබත්ගොඩ සඳහන් කරන්න පුළුවන්. මෙහිදී කැලණි ගඟ උතුරා යාම හේතුවෙන් නිවාස 20000කට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වුණා. ඒ වගේම විශාල ජනකාවක් අවතැන් වුණා. දකුණු පළාතේ සිදු වූ හානි ගාල්ල දිස්ත්‍රික්කයේ අවදානකට ලක් වූ ප්‍රදේශ ඇටියට බද්දේගම, හිනිදුම, තවලම, යක්කලමුල්ල වැනි ප්‍රදේශ දැඩිසේ බලපෑමට ලක් වුණා. එහිදී ගංගා පහළ ප්‍රදේශ වගාබිම් සහ සියලු ප්‍රදේශ ජලයෙන් යට වුණා. කුඩා පාලම් 7ක් සම්පූර්ණයෙන් හානි වුණා. පවුල් 3500කට වැඩි සංඛ්‍යාවක් අවතැන් වූ බවට වාර්තාවලට මේ වන විට දැනට සඳහන් වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ ඇටියට ආකුරැස්ස, පීටබැද්දර, දෙනියාය වැනි ප්‍රදේශ සඳහන් කරන්න පුළුවන්. දැඩි නායෑම් හේතුවෙන් සහ අධික වර්ෂාව හේතුවෙන් කුරුඳු සහ මිරිස් වගාවන්ට දැඩි ලෙස හානි සිදු වී ඇති බව සඳහන්. උතුරු මැද සහ වයඹ පළාත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, ගල්ගමුව, වාරියපොළ සිදු වූ හානි හැටියට අපිට සැලකීමට පුළුවන් වෙන්නේ වැව්වැම්ම කඩා ගම්මාන අතර ජලය පැතිරීම හේතුවෙන් පානිකුඩා වගාබිම් අක්කර 6000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සඳහන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ ඇටියට කැකිරාව, කාටගත්දිකිලිය, හබරණ දේශ සීමා ප්‍රදේශ සඳහන් කරන්න පුළුවන්. ඇල සහ වේලි ජලමාර්ග සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති බව සඳහන්. ජාතික මට්ටමින් ඇති වූ බලපෑම පිළිබඳව දැන් අපි සොයා බලමු. ප්‍රධාන මාර්ග 200කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් අවහිර වුණා. රම්බොඩ කඳු මාර්ගයේ නම් A5 මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා. කඩුගන්නාව කොළඹ මහනුවර මාර්ගයේ, වැලිමඩ බදුල්ල මාර්ගයේ, දෙනියාය පිටබැද්දර මාර්ගයේ යන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිරතාවයට පත් වුණා. පාලම් විනාශ වීම ගත් කල අපිට සඳහන් කරන්න පුළුවන්. රත්තොට, විල්ගමුව, නාවුල, හිනිදුම, ඌව පර්ණගම යන පාලම් සම්පූර්ණයෙන් විනාශ වුණා. සේවා සැපයුම් කඩාවැටීම් සහ බිඳවැටීම් හැටියට අපිට සලකා බලන්න පුළුවන්. විදුලි සම්බන්ධතා 65000කට අධික ප්‍රමාණයක් හානි සිද්ධ වුණා. ජල පොම්පාගාර 30කට වැඩි ප්‍රමාණයක් අක්‍රීය තත්ත්වයට පත් වුණා. පුස්සැල්ලාව, පස්සර, වලපාන ටවර් පද්ධති සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා.
ජාතික නිවාස හා අධිකාරිය මගින් සඳහන් කර ඇති පරිදි සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 15200කට අධික බවත් අර්ධහානි වූ නිවාස සංඛ්‍යාව 37600කට අධික බවත් අවතන් වූ පවුල් සංඛ්‍යාව 3,90,000කට අධික බවත් සඳහන් වෙනවා. අපිට මෙහි මූලිකම බලපාන්නේ ආර්ථික සහ මූල්‍යමය හානිය. එමගින් රටේ ජන ජීවිතයට ඇති කරන බලපෑම අතිශය භයානක සහ භයංකරයි. ඒ වගේම මේ වෙනුවෙන් වියදම් වෙන්න ඉදිරියේදී අනුමත මුදල් ප්‍රමාණය රටේ ජනතාවගේ බදු මුදලින් එකතු කර ගෙවන්න ඕන වෙන බවත් අපි සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම මුළු ප්‍රතිසංස්කරණ පිරිවැය 2004 සුනාමි වේසෙනින් පසු දැරූ පිරිවැයට වඩා බොහෝ සෙයින් වැඩි බව දැනටමත් වාර්තාවල සඳහන්. ඒ වගේම කෘෂිකර්මයේ වාරි මාර්ග වැව් සහ ඇල මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා පමණක් මුලින්ම රුපියල් බිලියන 30කට අධික මුදලක්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන බවට දැනට ඇස්තමේන්තුගත කරලා තියෙනවා. මධ්‍යම කඳුකුරේ තේ කර්මාන්තයට වූ බලපෑම වටිනාකමක් හැටියට රුපියල් බිලියන 1.3ත් 1.4ක් ලෙසට සඳහන්. කෘෂිකාර්මික බිම් විනාශ වීම ආහාර සුරක්ෂිතතාවයට දැඩිව බලපාන බව සඳහන් කරන්න පුළුවන්. ගම් වතුර හා නායෑම් හේතුවෙන් මියගිය සෑම පුද්ගලයෙකු සඳහාම රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමටද රජය පොරොන්දු වී ඇති බවට සඳහන්. තවත් සතුටු වීමට කාරණයක් නම් නිසකවම එදිරිවාදීව සිටින ඉන්දියාව පාකිස්තානය මෙම මොහොතේදී එක්ව ඉන්දියානු ගුවන්තලය පාකිස්තානු ගුවන් යානාවලට ශ්‍රී ලංකාවට ආධාරගෙන ඒම සඳහා අවසරය ලබා දීම අතිශය වැදගත් කාරණාවක් ලෙස සඳහන් කිරීමට මෙම අවස්ථාවේදී පුළුවන්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමටත් ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය මගින් ආහාර නොවන ද්‍රව්‍ය නවාතැන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීමටත් ලෝක බැංකුව මගින් හානිය තක්සේරු කිරීමට සහ ඒට සහයෝගය දීමටත් සහභාගී වී ඇති බව මින් සඳහන් කරන්න පුළුවන්. මෙම වේසනයට පසුව ඊගාවට අපිට බලපාන ඊළඟ ප්‍රශ්නය නම් සෞඛ්‍ය සහ රෝග අවදානම. ඇත්තෙන්ම කියනවා නම් මේ වුණ පාචනය අතිසාරය වැනි රෝග අපිරිසිදු ජලය නිසා ඇතිවීමට ඇති ඉඩකඩ බොහොමයි. ඒ වගේම ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් ඇති වූ ජලය රැඳෙන ස්ථාන ඊඩ්ස් මදුරුවන් බෝවීමට කදිම පරිසරයක් නිර්මාණය කරන හේයින් ඩෙන්ගු අවදානම ඉදිරියේදී වැඩිවීමට ඇති ඉඩකඩද අතිශය බහුලයි.